අයිබෝන් කියල පිළිගන්නවා අදත් ඔයාව අපේ සින්නමැක්ස් ගුරු YouTube channel එකට. ඔන්න අපි අද අරගෙනාවේ එලිසබෙත් හර්ලි රංගනයෙන් දායකවුණු ද පයිප කියන ඉංග්ලිෂ් මූවි එක. ඔයා හොර කැටගරියගේ ෆිල්ම් එකක් බලන්න ආස කෙනෙක් නම් මේ ෆිල්ම් එක ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. මොකද ද පයිප කියන මේ කතාවේ අවසානයේ වෙනතුරුම කුතුහලයේ වගේම හොරර් සීන් වලින් පිරීලා තියෙන අමුතුම විදිහේ ලස්සන ෆිල්ම් එකක්. ඉතින් ආරාධනා කරනවා ඔයාටත් මේ ෆිල්ම් එක බලන්න අවසාන වෙනකම්ම රැඳිලා ඉන්න කියලා. එහෙනම් අපි යමු අපේ කතාවට. මේ කතාව පටන් ගන්නේ හැම්ලින් කියන නගරයේ සිද්ධ වෙන එක කාර් ඇක්සිඩන්ට් එකකින්. මේ කාර් එකේ ඇතුලේ ඉන්නේ මැඩි කියන පිරිමි දරුවයි එයාගේ අම්මයි. ඒත් මේ ඇක්සිඩන්ට් එකෙන් තුවාල වෙන්නේ මේ මැඩිට විතරයි. එයාගේ අම්මා යාව හොස්පිටල් එකට අරගෙන යනවා. ඒ වෙලාවේ මැඩි ඉන්නේ අස්වාභාවික හැසිරීමකින්. ડોක්ටර් ඇවිත් එයාව ඇතුළට අරගෙන යනවා. එතකොට තමයි අම්මා කියන්නේ අමුතු විදිහේ අඳුරු ඡායාරූපයක් සහ බටනලාවක් අතේ තියාගෙන Taman දිහාව ඇවිදගෙන එන හැටි ඒක දැක්කම අම්මා බය වෙලා මැඩිව හොයන්න ඇතුළට යනවා. ඒත් එතකොට තමයි අම්මා දකින්නේ මැඩි අතුරුදහන් වෙලා කියලා. ඒ කොටසින් පස්සේ කෙලින්ම කතාව වෙන්නේ සති 3කට පස්සේ වර්තමානෙට. එමී කියන ගෑනු ළමයා එක්ක එයාගේ අම්මා උන හෙන්ස් එක්ක හැම්ලින් ටවුන් එකට එනවා. එයාලා හැම්ලින් වලින් අලුත් ගෙදරක් අරගෙන තියෙන්නේ. මොකද හෙන්ස්ටන්ට ඕනේ කරන්නේ එමීට හැම්ලන් වල තියෙන කොලෙජ් එකට යවලා හොඳට උගන්වන්න. හෙන්ස් එමී එක්ක ගෙදරට යනකොට එයාලව පිළිගන්න කොලෙජ් එකේ ප්‍රින්සිපල් මැඩම් සහ එයාගේ දුව උන ඩේසි කියන ගෑනු ළමයා ප්‍රින්සිපල් මැඩම් එමීට අලුත් ගෙදරක් පෙන්නනවා. ඒ අතර ප්‍රින්සිපල් මැඩම් පයිප නමින් තිබුණ එක පිරිමියක් පෙන්නනවා. ඉතින් මේ පයිප කියන කෙනා දැන් වෙනකොටත් ජීවිතුන් අතර නැහැ. ඒත් ඔහු ජීවත් වෙලා ඉන්න කාලේ විවිධ අපරාධ කරන අයට දඩුවම් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි පයිප නමින් ඉතිහාසගත වෙලා තියෙන්නේ. ඊට පස්සේ එයාලා යන්නේ කොලෙජ් එකට. ඒත් එමී නම් අලුත් කොලෙජ් එකට ඒ තරම් කැමති වෙන්නේ නැහැ. රෑ වෙලා ගෙදර ආවට පස්සේ එමී අම්මගෙන් අහනවා ඇයි ඔයා මාව මෙහෙට එක්කගෙන ආවේ තාත්තගෙන් ඈත් වෙන්න ඕන නිසාද කියලා. එතකොට අම්මා කියන්නේ මම ඔයාව මෙහෙට එක්කගෙන ආවේ හොඳට උගන්වන්න හිතාගෙන කියලා. ඒ වගේම කොලෙජ් එකේ අලුත් ඉතිහාසයේ ටීචර් විදියට වැඩ කරන්න තමයි හෙන්ස් හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ හෙන්ස් එමීට නිදාගන්න දීලා එයාගේ කාමරයට යනවා. එමීටත් එහෙම්ම නිින්ද යනවා. ඒත් පාන්දර හදිස්සියෙන් වගේ එමීට ඇහැරෙනවා. එයා දකිනවා කාමරේ දොර ඉබේටම වැහෙන හැටි. එමී හිතන්නේ ඒ අම්මා කියලා. ඒත් එයා කාමරේ පුරාම බැලුවත් කිසිම වෙනසක් නැති නිසා එමී ආයෙමන් නිදා ගන්නවා. පහුවදා එමී ඇහැරෙන්නේ අම්මා ඇවිත් කතා කරන සද්දෙට. එදා හෙමිල් ටවුන් එකේ පැකේජ් ටික දාගෙන ඉතින් දෙන්නම ලෑස්ති වෙලා එතනට එනවා. මේ ජැපන් එකේදී එමීට ලස්සන පිරිමි ළමයෙක්ව මුණ ගැහෙනවා. එයාගේ නම ලුක්. ඉතින් මේ ලුක් කරන මැජික් ට්‍රික්ස් නිසා එමීට එයා ගැන කැමැත්තක් ඇති වෙනවා. පැජන්ට් එක ඉවර වෙලා හෙම්ස් ආයෙමත් එමී එක්ක ගෙදරට එනවා. දෙන්න රෑ කෑමට පීසා කනවා. ඊට පස්සේ එමී තේ බොන අතරේ එයාට තේ එකේ අමුතු රසක් දැනෙනවා. එතකොට තමයි හෙන්ස් එයාලගේ කිචන් එකේ තියෙන උණු වතුර බොයිලරව චෙක් කරන්නේ. එයාට ඒ බොයිලර ඇතුලේ ඉඳලා මැරිච්ච මී එක හම්බ වෙනවා. ඉතින් හෙන්ස් හරිම පිළිකුලෙන් ඌව ඩස්ට්බින් එකට දානවා. පහුවදා එමී එයාගේ අලුත් කොලෙජ් එකට යනවා. ඩේසි තමයි එයාගේ තනියට ඉන්නේ. ඉතින් මෙන්න මේ වෙලාවේ තමයි ඩේසි එයාට කොලෙජ් එකේ සිදු වුණු සිද්ධියක් ගැන කියන්නේ. මේ කොලෙජ් එකේ කලින් හිටපු ඉතිහාස ටීචර් තමයි මිස් වයිෆ් කියන්නේ. ඉතින් එයාගේ පුතා තමයි මැඩි. ඉතින් කතාවේ මුලදී ඔයාලට මතක ඇති මැඩි ඇක්සිඩන්ට් වුණා කියලා. ඉතින් එදා රෑ මිස් වයිෆ් මැඩිව බෙල්ල මිරිකලා මරලා දාලා තියෙනවා. මොකද මිස් වයිෆ් කරපු මොකක්ද අපරාධයක් නිසා අවසානයේ මැඩිට තමයි එයාගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම එමී දැන් කලින් මිස් වයිස් නැවතිලා හිටපු ගෙදරමයි එමී නිදාගෙන මැඩිගේ ගෙදර කාමරේ. ඊට පස්සේ එමීට මේ කොලෙජ් එකේදී තවත් ගෑනු ළමයෙක්ව හම්බ වෙනවා. එයාගේ නම කැල්සි. ඒත් එයා නම් කිසිම කතාබහක් නැතුව අමුතු විදිහේ ගෑනු ළමයෙක්. එදා හෙන්ස් කොලෙජ් එකේ ඉතිහාස ටීචර් විදියට පළවෙනි දවසේ වැඩ පටන් ගන්නවා. එමී ඉන්නේත් එයාගේ පන්තියේමයි. එදා හෙන්ස් පන්තියේ ළමයින්ට අලුත් ප්‍රොජෙක්ට් එකක් බාර දෙනවා. ඒ තමයි ඉතිහාස කතා පොත්වල සඳහන් වෙන පයිපමෑන් එහෙම නැත්නම් නාලාකාරයා ගැන විස්තර හොයන එක. එදා හවස හෙන්ස් ඒ ගැන වැඩි විස්තර ගන්න ලයිබ්‍රරි එකට ගිහින් පොතකුත් අරගෙන ආයෙමත් ගෙදර එනවා. එදා රෑ එමී ආයෙමත් වතාවක් නිින්දෙන් බය වෙලා හැරෙනවා. එතකොට එයා දකිනවා එයාගේ ඇඟ පුරාම පුංචි කෘමියෝ දහස් ගාණක් පිරලා ඉන්නවා කියලා. එයා හොඳටම බය වෙලා බාත්රූම් එකට ගිහින් එයාගේ ඇඟ වතුරෙන්ම හොද ගන්න පටන් ගන්නවා. ඒත් එයාගේ අම්මා එතනට එන්නවත් එක්කම කෘමියෝ ඔක්කොම අතුරුදහන් වෙනවා. ඉතින් අම්මා කියනවා ඔයා දැකලා තියෙන්නේ හීනයක් කියලා. ඒත් පස්සේ තමයි එයාලා දකින්නේ ඇත්තට මේගේ අත් දෙකේ කෘමියෝ කවු පැල්ලම් තියෙනවා කියලා. පහුවදා හෙන්ස් උදේම හැරෙනවා. එතකොට තමයි එයා දකින්නේ ගෙදර පුරාම තිබුණු ලේ පැල්ලම් වගේ. ඒ ලේ පැල්ලම් වල අවසන් වෙලා තිබුණේ හෙන්ස් කලින් දවසේ ලයිබ්‍රරි එකෙන් අරගෙන ආව පොතේ පිටුවකින්. මේ පොත වැරදි පාපෝච්චාරණය කරන්න කියන පේලියේ යටින් ලේ වලින් ඉරක් ඇදලා තියෙන හැටි හෙන්ස් දැක්කා.
ඊළඟට ඇය යන්නේ එමිගේ කාමරයට. එමිගේ අතේ ඇඟිලි වල ලේ තැවෙලා. ඉතින් හෙන්ස් හිතන්නේ මේ වැඩේ කරලා තියෙන්නේ එමි කියලා. පහවදා හෙන්ස් කොලෙජ් එකේ ළමයි එක්ක පුරාවිද්‍යා කැණීම් කරන තැනකට යනවා. මෙතනදී එමි දකිනවා කැල්සිගේ ඇඟිල්ලත් එයාගේ වගේම තුවාල වෙලා තියෙනවා කියලා. ඒත් එයා ගැන කැවුවත් කැල්සි මුකුත් කියන්නේ නැහැ. ටික වෙලාවකින් හෙන්ස් දකිනවා කැල්සි අතුරුදහන් වෙලා කියලා. එතකොට තමයි එමි දකින්නේ කැල්සි වහලේ උඩ අවසියෙන් වගේ ඇවිදින හැටි. හෙන්ස් ගොඩක් උත්සාහ කරනවා එයාව බේරගන්න. ඒත් අවසානයේ කැල්සි වහලෙන් බිමට වැටලා මේ යනවා. එදා රෑ එමි ඉන්නේ ටිකක් බය වෙලා. මොකද මෙයා දැන් දන්නවා මැඩි මැරලා තියෙන්නේ එයාගේ දෙමෝපියෝ කරපු මොකක් හරි වරදක ප්‍රතිඵලයක් නිසා කියලා. ඒ වගේම කැල්සිට මැරෙන්න සිද්ධ වුණේ එයාගේ දෙමෝපියෝ කරපු වරදක් නිසා කියලා තමයි කොලෙජ් එකේ අය කතා වෙන්නේ. ඉතින් එයාට හින යනවා වගේම මේ පිටිපස්සේ නොපෙනෙන ආත්මයක් ඇති කියලාත් හිතෙනවා. ඒත් හෙන්ස් නම් කියන්නේ මිනිස්සු කියන කතා වලට බොරුවට බය වෙන්න එපා කියලා. ඒත් රෑත් හෙන්ස් දකිනවා එයාගේ ගෙදර මීයෝ රංචුවක් ඉන්න හැටි. ඒත් එක්කම එමිගේ ඇඟිල්ලත් ආයෙම වතාවක් තුවාල වෙනවා. ඒත් එමිවත් දන්නේ නැහැ ඒ තුවාල උනේ කොහොමද කියලාවත්. පහුවදා එමි කොලෙජ් එකට ගිහින් යන අතරේ ලුක්ව හම්බ වෙනවා. ලුක් දකිනවා එමිගේ ඇඟිලි වල අමුතු විදියේ තුවාල තියෙනවා කියලා. ඉතින් ලුක් අහනවා එමිට තුවාල හොඳ කරගන්න මොකක් හරි උදව්වක් ඕනද කියලා. ඒත් එමි කියන්නේ එයාට උදව් ඕනේ නැහැ කියලා. එදා ලුක් එදා ගෙදර යන්නේ ළඟදිම දවසක ආයෙත් එමිව හම්බ වෙන්න පොරොන්දු වෙලා. එදා රෑ එමිගේ එයා අම්මත් එක්ක කතා කර කර ඉන්න අතරේ එයාලගේ ගෙදර නාදුරන කෙනෙක් ඇවිත් ඉන්නවා එයාලව දකිනවා. ඒත් ඇත්තටම ඒ තමයි එමිගේ ගෙදර කලින් හිටපු ඉතිහාස ටීචර් වයිෆ්ගේ හස්බන්ඩ් වුණ පීටර්. මේ පීටර් ඇවිත් තියන්නේ එයාගේ වයිෆ්ගේ ෆයිල් වගේක් අරගෙන යන්න. ඊට පස්සේ පහුවදා දවසේ ලුක් කියපු විදියට එමිව හම්බ වෙන්න එනවා. ඒ එමිව එයාගේ වාසියක් තියෙන ආන්ටි ළඟට එක්කගෙන යනවා. එයාගේ එමිගේ අතේ තිබුණ තුවාල වගේම ඇඟිලි වල කෘමීන් දොස්ත කරපු තුවාලත් හොඳට පරීක්ෂා කරනවා. ඊට පස්සේ එසී ඇයට බොන්න බෙහෙත් ටිකක් දෙනවා. එදා එමිය ආයෙත් ගෙදර එනකොට ඇය දකිනවා අම්මා අඬ ඉන්න හැටි. එමි ඒ ගැන අහනකොට අම්මා කියන්නේ ඔළුවේ කැක්කුමක් තියෙනවා කියලා. ඒත් ඊට පස්සේ තමයි අපිට පෙන්වන්නේ එමිගේ අම්මා අතින් සිදු වෙච්ච රියානතුරකින් නිවුන් දරුවන් දෙන්නෙක් මැරලා කියලා. ඉතින් මේ නිසා තමයි එමිගේ අම්මා අඬලා තියෙන්නේ. ඒත් නම් ඉතින් මේ එමි ඒ ගැන මුකුත් දන්නේ නැහැ. පහුවදා දවසේ කැල්සිගේ මරණය අවසන් කටයුතු සිද්ධ වෙනවා. ඒ අතරේ හෙන්ස් දගෙන කනත් තියෙන පුංචි දරුවෝ දෙන්නෙක්ව. ඒත් වෙන කාටවත් නම් දෙන්න දෙන්නේ නැහැ. මරණ වැඩ ඉවර වුණාට පස්සේ තමයි එමි ලුක්ව හොයාගෙන යනවා. එමි ලුක්ට කියනවා එයාට අම්මට බොරු කියලා තමයි ලුක්ව හම්බෙන්න ආවේ කියලා. එතකොට ලුක් අහන්නේ මොකක්ද කියපු බොරුව කියලා. එමි කියන කොලෙජ් එකේ පයිපර්මෑන් ගැන විස්තර හොයන ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ඒකට විස්තර හොයන්න යනවා කියලා ආවේ කියලා. එතකොට තමයි ලුක් පයිපර්මෑන් ගැන එයා දන්න දේවල් කියන්න පටන් ගන්නෙ. ඇත්තට පයිපර්මෑන් කියන්නේ එක්තරා විදිහක ආත්මයක්. ඔහුගේ රාජකාරිය තමයි අපරාධ වැඩ කරලා ඒ වගේම බේරලා ඉන්න අයට දඬුවම් දෙන එක. ඉතින් මේ පයිපර් දඬුවම් කරන විදිහ ටිකක් වෙනස්. මොකද ඔහු කරන්නේ අපරාධ කරන අයගේ දරුවන්ව එයාගෙන් ඈත් කරලා අවසානට මරලා දාන එක. එමි මේ විදිහට ලුක් එක්ක ඉන්න අතරේ හෙන්ස් දැනගන්නවා එමි ගිහින් ඉන්නේ ප්‍රොජෙක්ට් එකේ වැඩකට නෙමෙයි කියලා. ඊට පස්සේ එයා එමිගේ කාමරේ චෙක් කරනවා. ඉතින් මේ අතරේ ලුක් එමිට දුන්න බෙහෙත් ටික එයාට අහු වෙනවා. ඊට පස්සේ හෙන්ස් යන්නේ ටර්ච් ගාවට ෆාදර්ව හම්බෙන්න. මොකද එයාට වෙන්නේ අනිත් සිද්ධ වුණු අනතුර ගැන පාපොච්චාරණය කරලා සමාව ගන්න. හෙන්ස් හිතනවා එයා වැරදි පාපොච්චාරණය කරේ නැත්නම් එමිගේ ජීවිතේට අනතුරක් වෙයි කියලා. ඉතින් ඇය චාච් එකට ගිහිල්ලා හැමදේම කියලා පාපොච්චාරණය කරනවා. ඒ අතරේ තමයි එමි ගෙදර එන්නේ. එයාගේ අම්මගෙන් ලැප්ටොප් එක දැකලා ඒක චෙක් කරන්න පටන් ගන්නවා. අවසානයේ එමිත් එයාගේ අම්මා අතින් සිද්ධ වුණු අතුරුදහන් වීම නිසා නියුන් දරුවෝ දෙන්නත් එක්ක මැරලා කියලා දැනගන්නවා. මේක දැක්කම එයා ගොඩාක් කම්පා වෙනවා. අම්මා ආයෙමත් ගෙදර එනකොට එමි ඉන්නේ එයාගේ බෙහෙත් ටික හොයාගෙන ගමන්. එතකොට අම්මා බෙහෙත් ටික අරගෙන එමි ළඟට එනවා. අම්මා අහනවා ඇයි මේ ගැන බොරු කිව්වේ අපි අතර රහස්තක් තියෙන්න බෑ නේද කියලා. එතකොට එමි කියන්නේ එතකොට අම්මා අතින් නියුන් දරුවෝ දෙන්නෙක් මරණ බව මෙච්චර කාලයක් හංගගෙන හිටියයි කියලා. ඒත් අම්මා කියන්නේ ඇත්තටම එහෙම දෙයක් උනේ නැහැ කියලා. ඉතින් මේ කතාව බහ දුරදිග ගිහින් එමි අම්මා එක්ක තරහ වෙලා ගෙදරින් යනවා. මොකද එමි බය වෙනවා අම්මා කරපු අපරාධ නිසා එයාගේ ජීවිතේට කරදරයක් වෙයි කියලා. ඉතින් එයා ඒ ගැන ලුක් ළඟට ගිහිල්ලා ලුක් එක්ක ආන්ටි එතනට ඉන්නවා. ආන්ටි එෂී ආයෙමත් වතාවක් එමිට බොන්න බෙහෙත් දෙනවා. හෙන්ස් කීප පාරක්ම එමිට කෝල් ගන්න උත්සාහ කරත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒ අතරේ හෙන්ස්ට එමිගේ කාමරේ පොළොවට හංගලා තිබුණු ෆයිල් ටිකක් හම් වෙනවා. එතකොට තමයි ඇයට මතක් වෙන්නේ ඒවා මිස්ටර් පීටර් වයිෆ් කියලා. ඇය පීටර්ට එන්න කියලා ෆයිල් ටික දෙනවා. ඊට පස්සේ එමි ගෙදරින් ගියපු බවත් ඔහුට කියනවා. පීටර් හෙන්ස්ට යන දැන ට්‍රැක් කරන්න පුළුවන් විදිය අයිටම් එකකුත් දෙනවා එමි ආයෙත් ආවම එයාගේ ජැකට් එකට දාන්න කියලා. ඉතින් එදා රෑ එමි ආවට පස්සේ හෙන්ස් එයාගේ ජැකට් එකට මේ ගැජට් එක ඇතුල් කරනවා. පහුවදා හෙන්ස් යනවා මේ ලැබ් එකට. ඊට පස්සේ එයා එමි ළඟ තිබුණ බෙහෙත් එකේ අන්තර්ගතය චෙක් කරන්න එතකොට බාර වෙනවා. ඒ අතරේ දවසක් ආයෙමත් වතාවක් එමිගේ ඇඟිලි වලින් ලේ එන්න පටන් ගන්නවා. ඉතින් අම්මයාගේ ඇත් වෙන විදියට කව එකක් දානවා. ඊට පස්සේ ඇයට අතට එන ඇන්ටි වශී හොඳටම වෙන්න කියලා එමිට දීපු බෙහෙත් වල අන්තර්ගතයේ තිබුණු රිපෝට් එකක්. ඉතින් ඒකේ විදියට එසී එමිට දීලා තියෙන්නේ බොරු බෙහෙත්
බෙහෙත් එකක් කියලා එමී තේරුම් ගන්නවා. ඒකෙන් එමීගේ හිතේ ලුක් ගැන වගේම එෂී ගැන තිබුණු විශ්වාසය නැති වෙලා යනවා. ඉතින් එයා ලුක්වත් මග අරින්න පටන් ගන්නවා. පහුවදා හෙන්ස් අශීල් ළඟට ගිහින් හොඳටම බයිනවා. එමීට බොරු බෙහෙත් දුන්නේ ඇයි කියලා. ඒත් එතකොට එෂී කියන්නේ මේ බෙහෙත් Tamanට හොඳ වෙනවා කියලා විශ්වාසයෙන් එමී තුල ඇති කරගෙන හිතාගෙන තමයි මේ බෙහෙත් දුන්නේ. මොකද හිතේ විශ්වාසය නිසා එයාගේ මනස විසින්ම එයා සුව කරන නිසා. ඒත් ඒවා බොරු බෙහෙත් කියලා එමීට කියපු දේ නම් ඒකෙම විශ්වාසෙ බිඳිලා ලොකු විනාශයක් සිදු වෙයි කියලා එෂී කියනවා. ඒත් හෙන්ස් නම් මේ මුකුත් පිළිගන්නේ නැහැ. එයා කේන්තියෙන් මෙතන ඉන්නේ එළියට යනවා. එදා රෑ හෙන්ස් එයාගේ රියානතුර සිද්ධ වෙච්ච විදියට එමී එක කියනවා. ඒ අතරතුරින් මැරුණ දරුවෝ දෙන්න ගැන Taman ගොඩාක් දුක් වෙනවා කියලාත් හෙන්ස් කියනවා. ඒත් එතකොට එමී කියන්නේ දැන් ඉතින් දුක් වුණා කියලා වැඩක් නැහැ. ඒත් ඔයාගේ වැරදි නිසා වන්දි ගෙවලා තියෙන්නේ මට කියලා. ඒ කතාව එක්ක හෙන්ස් ගොඩාක් අවුල් වෙනවා. එයා හිතාගෙන පොලිසියට ඇත්ත කියලා බාර වුණොත් එමීට අතුරුදහන් වෙන එක නතර වෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් එයා පොලිස් ස්ටේෂන් එකට කෝල් කරලා එයාගේ වරද පාපොච්චාරණය කරනවා. එතකොට පොලිස් ස්ටේෂන් එකෙන් අහනවා ඇයි වා මෙහෙම පාපොච්චාරණය කරන්න කියලා. එතකොට හෙන්ස් කියන්නේ මම වැරද්ද බාරගත්තේ නැත්තම් පයිප් ඇවිත් මගේ දුවගේ ජීවිතේ විනාශ කරනවා. ඒකයි වැරද්ද පිළිගත්තේ කියලා. ඒත් ඉතින් එතකොට පොලිසිය හිතන්නේ හෙන්ස් මේ කතාව විහිළුවට කියනවා කියලා. ඉතින් එයාලා කෝල් එකත් කට් කරලා දානවා. එදා රෑ වෙනකොට එමගේ තත්ත්වය ගොඩාක් නරක අතකට හැරෙනවා. එයා ආවේශ වෙලා වගේ නිින්දෙන් ඇවිදින්න පටන් ගන්නවා. ඒත් හෙන්ස් කොමාරි එමිව යථා තත්ත්වයට ගන්නවා. පහුදා උදේම එමි ලුක්ගෙන් ලියුමක් එනවා. ඒක දැක්කට පස්සේ එමි ආයෙමත් ලුක්ව හම්බෙන්න යනවා. ඒ අතර හෙන්ස් එමිව ට්‍රැක් කරගෙන එයා ඉන්න තැන දැනගන්නවා. ඉතිහාස කතාවලට අනුව පයිප කියන ආත්මේ පොඩි දරුවන්ව පැහැරගෙන ගිහින් හංගන් ගල් ගුහාවක තියෙනවා. ඉතින් එමි මේ වෙනකොටත් ඉන්නේ ඒ ලොකේෂන් එකේ. හෙන්ස් හිතනවා පයිප එමිව පැහැරගෙන කියලා. එයා පීටර්ගේ උදව් අරගෙන එමිව හොයන්න යනවා. ඒ අතරේ ලුක් එමිව එක්කගෙන යන්නේ ගල් ගුහාවක් තියෙන කැලෑවකට. එතනින් එමිට ගල් ගුහාව ඇතුලේ පයිපගේ නලා හඬ ඇහෙන්න පටන් ගන්නවා. එතකොට එමි කටහඬට වශී වෙලා ගුහාව ඇතුලට යනවා. මොකද ලුක් කතා කරන හඬවත් එයාට ඇහෙන්නේ නැහැ. ඉතින් ලුක් තවත් නලාවක් ප්ලේ කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ තමයි එමිගේ අවධානය වෙනස් වෙලා එයා පිහිවිසියට එන්නේ. ඊට පස්සේ ලුක් එමිට උගන්වනවා පයිපගේ නලාවේ මියුසික් එකට වශී නොවී තමන්ගේ මනස පාලනය කරගන්නේ කොහොමද කියලා. ඒ අතරේ හෙන්ස් පීටර් එක්ක එමිව හොයාගෙන එතනට එනවා. ඉතින් එමි හෙන්ස් එක්ක පිටත් වෙනවා. එදා රෑ ලුන් එමිව හම්බ වෙන්න එයාගේ ගෙදරට යනවා. ඒ අතරේ තමයි දෙන්නට එමිගේ ගෙදර යටින් තිබුණ බිම් ගබඩාවක් හම්බ වෙන්නේ. ලුක් එමි එක්ක එතනට යනවා. ලුක් කියන විදියට නම් එතන තමයි පයිප මැරෙන්න කලින් ඉඳලා තියෙන්නේ. ඒ අතරේ එමි ආයිමත් වතාවක් අසනීප වෙනවා. එයාගේ අතේ අවසාන ඇඟිල්ල තුවාල වෙනවා. එතකොට හෙන්ස්ට මතක් වෙන්නේ කැල්සිව. එයා මැරෙන්න කලින් එයාගේ අතෙත් ඇඟිලි තුවාල වුණ විදිය මතක් වෙනවා. ඉතින් හෙන්ස් හිතින්නේ එමිල්ටත් කැල්සිට සිද්ධ වුණ දෙයක්ම වෙයි කියලා. අවසානයේ එයා තීරණය කරනවා එමිව බේර ගන්න නම් පයිප ඉස්සරහට යන්න ඕනේ කියලා. හෙන්ස් පයිපගේ ආත්මය අදහන මිනිස්සු ටික ළඟට යනවා. ඊට පස්සේ එයාලට කියනවා මම පයිප වෙනුවෙන් සල්ලි වගේම වටිනා ආභරණත් පූජා කරන්නම්. මොකද ඒ වෙනුවෙන් මට මගේ දුව බේර ගන්න ඕන කියලා. එතකොට එතනට පීටර් එනවා. පීටර් හිතන්නේ පයිප කියලා කිසිම ආත්මයක් නැහැ. පයිප අදහන මිනිස්සු කරන්නේ වංචාවක් කියලා. ඉතින් ඒ නිසා සල්ලි ටිකයි ආභරණ ටිකයි පයිපගේ මිනිස්සුන්ට දෙන්න එපා කියලා ඔහු කියනවා. ඒත් හෙන්ස්ට මේ හැම දෙයකටම වඩා වටින්නේ එමියෝ නිසා ඇය සල්ලි බෑග් එක පයිපගේ මිනිස්සු අතර දෙනවා. ඒත් පීටර් නම් තාමත් හිතාගෙන ඉන්නේ පයිපගේ මිනිස්සුන්ට අතින් රවට්ටලා වස්තුව හොරකම් කරනවා කියලා. ඉතින් පීටර් හැමෝටම හොරෙන්නේ එයාලා එකතු කරලා තියෙන වස්තුව හොයාගෙන යනවා. එතකොට තමයි ඔහු බිම් ගබඩාවක තියෙන සෝහන් කොටක් ඇතුලේ තිබුණ වස්තුව හම්බ වෙන්නේ. පීටර්ට තියෙන තණ්හාව නිසා ඔහු ඒ ඔක්කොම එකතු කර ගන්නවා. ඒත් ඒ එක්කම පයිපගේ ආත්මෙන්න වටිනා දේවල් පූජා කරලා ඒ වෙනුවෙන් බේරගත්ත පුංචි ළමයි හැමෝම පයිපගේ යටතටපත් වෙනවා. ඊට පස්සේ එයාලා හැමෝම නිින්දෙන් ඇවිදින්න පටන් ගන්නවා. ඒ අතරේ හෙන්ස් එමිව හොස්පිටල් එකට අරන් ගිහින් අතර කරනවා. පීටර් හෙන්ස්ට කෝල් කරලා කියනවා එයාගේ පයිපගේ මිනිස්සු හංගලා තිබුණ වස්තු ඔක්කොම හොයා ගන්නවා කියලා. ඒත් හෙන්ස් කියන්නේ ඔයා කරපු දේ නිසා පයිපගේ ආත්මේ තවත් දරුණු වෙන්න පුළුවන්. ඒ නිසා ගත්ත දේවල් ආයෙමත් ගිහින් තියන්න කියලා. ඒත් පීටර් නම් මේ කතාව විශ්වාස කරන්නේ නැහැ. අවසානයේ පයිපගේ ආත්මේ පීටර් ළඟට ඇවිත් එයාව මරලා දානවා. ඒ වෙනකොටත් එමි ඉන්නෙත් පයිපගේ මියුසික් එකට වශී වෙලා. එයාගේ හොස්පිටල් එකේ වහලට නැගලා බෙල් වල දාගන්න සූදානම් වෙනවා. මේ වෙලාවේ පයිපගේ ඉන්නේ එමිගේ ඉස්සරහා නිසා එයාලට 100ට එන්න බෑ. ඒ වෙලාවේ තමයි ලුක් එමිව බේර ගන්න එන්නේ. ලුක් ඇවිත් එමිගේ අතින් පැත්තකින් ඉඳන් තවත් නලාව පිවින්න පටන් ගන්නවා. ඒ වෙලාවේ තමයි එමිට 100 එන්නේ. ඒත් එතකොට එයාගේ කකුල ලිස්සලා බිමට වැටෙනවා. පයිප එමි ළඟට ගිහින් එයාව මරන්න යන වෙලාවේ ලුක් ඇවිත් එමිව බේර ගන්නවා. අවසානයේ ලුක් සහ එමි අතර තිබුණ ආදරයේ බලවත් නිසා පයිපගේ ආත්මෙන් බල මිදිලා එයා එතනින් අතුරුදහන් වෙනවා. ඒත් එක්කම පයිපගේ ආත්මෙන් වශී වෙලා හිටපු දරුවෝ ඔක්කොම ආයෙමත් PVCවට එනවා. ඒ කියන්නේ එයාලා හැමෝම පයිපගේ ශාපයෙන් නිදහස් වෙනවා කියලා. පහුදා වෙනකොට එමිටත් හොඳටම සනීප වෙනවා. ඉතින් එයා අම්මට කියනවා එයාව ලුක්ව බලන්න යන්න ඕනේ කියලා. ඒත් එමි යනකොටත් ලුක් එතන නැහැ කියලා එයා දකිනවා. එතකොට තමයි වශී කියන්නේ ලුක් ආයෙත් එන්නේ නැහැ. එයා සදාටම යන්න ගියා කියලා. ඉතින් මේ කතාව එමිට විශ්වාස කරගන්නත් බෑ. ඒත් ඇත්තටම ලුක් කියන්නේත් එක ආත්මයක් විතරයි. හැබැයි මිනිස්සෙක් නෙවෙයි. එයා ආත්මයක් විදිහට ඇවිත් තියෙන්නේ එමිව පයිපගෙන් බේර ගන්න.
මොකද ඒක තමයි එයාගේ අවසාන කැමැත්ත. ඉතින් මේ ලුක්ගේ අවසාන කැමැත්ත ඉෂ්ට වුණාට පස්සේ එයාට තවත් නවක් ලෝකේ රැඳෙන්න හේතුවක් නැහැ. ඉතින් ලුක් ආයෙමත් එයාගේ ලෝකෙට යන්න ගිහින්. ඉතින් මෙන්න මේ විදියට තමයි ද පයිපර් කියන අමුතුම විදියේ ෆිල්ම් එක අවසන් වෙන්නේ. කතාවේ අවසාන වෙනකම් බලමු හිටපු ඔයාටත් ගොඩක් ස්තුතියි. ඒ වගේම මේ විදිහේ ලස්සන ෆිල්ම් බලන්නවත් දිගටම අපේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. එහෙනම් ඊළඟ දවසේ මේ වගේ ලස්සන මූවි එකක් අරගෙන එන්නකම් අදට ඔයාලගෙන් සමු ගන්න. ඉතින් එහෙනම් channel එක subscribe කරලා මාත් එක්ක ආදරෙන් එකතු වෙලා ඉන්න. එහෙනම් ඔයාට සුබම සුබ දවසක්.